හායි යාළුවනේ, අපි බලමුද අපි USA වලට කරපු ලස්සන ඕඩර් එක. මේක දුන්නේ මගේ US වල හිටපු ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඉතින් එයා අපෙන් ටී-ෂර්ට් 7ක් ඕඩර් කරා. එයාට මම gift එකක් විදිහට එයාටයි නංගිටයි ටී-ෂර්ට් දෙකක් හදලා දුන්නා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි ටී-ෂර්ට් වලට ස්ටිකර් එක හීට් කරන විදිය. ඉතින් මෙන්න මේ විදිහට තමයි හීට් කරාට පස්සේ අපි ආයෙ මේක ඩබල් ප්‍රෙස් කරනවා. එතකොට මේ ස්ටිකර් එක කාලයක් යනකම් අදින්න පුළුවන්, ගැලවෙන්නේ පොතු යන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. වොෂින් මැෂින් එකේ දාලා හරි අවුරුදු 3ක් 4ක් වුණත් යූස් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ ටී-ෂර්ට් ටික print හීට් කරලා ඉවර වෙලා මම පීල් ඔෆ් කරන විදිය තමයි තියෙන්නේ. ඉතින් පීල් ඔෆ් කරද්දී නම් මාර විදියට ආස හිතුණා. දෙන්නත් හිතෙන්නේ නැති තරම් මාරම ලස්සනක් තිබ්බේ ටී-ෂර්ට් වල. එයා කලර්ස් 3කින් ගත්තා. පර්පල් එකයි, බ්ලූ එකයි, පින්ක් එකයි. ඉතින් මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ අපේ රැන්ග්ලන් ටී-ෂර්ට් වල තියෙන කලර්ස්. මේ වගේ ඔරිජිනල් කලර්ස් වලින් අපෙන් ඕඩර් කරොත් ගන්න පුළුවන්. ඉතින් එයාගේ මල්ලිටයි තාත්තටයි වෙන්න ඕනේ ඕවර්සයිස් ටී-ෂර්ට් වගේකුත් අපෙන් ඕඩර් කරා. අපි යාට A2 ලොකුම ලොකු print එකක් ගාලා තමයි මේ ලස්සන ටී-ෂර්ට් තුන කරලා දුන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි ඒක හීට් ප්‍රෙස් කරන විදිය. A2 එකක් හින්දා අපි දෙපාරකට තමයි හීට් ප්‍රෙස් කරන්නේ. අපිට තියෙන A3 බෙඩ් එකක්නේ, ඒකයි. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක්ස් ටික ටී-ෂර්ට් වල. බලන්න කොහොමද කියලා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ ඔයගලන්ට ඉස්සරහටත් බලන්න ඕන නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන අපේ channel එක subscribe කරන්න. bye bye.